මොකද ඔඩෝ බල්ලව ආයිබෝන් කියලා අදත් ඔයාලව තාමත් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් වෙනදා වගේම අදත් සුන්දර ලංකාවේ තියෙන තවත් සංගීත ලස්සන තැනකට ඔයාලව එක්කයි යන්නේ. කාලයක් තිස්සේ අපි මේ ගමනත් ප්ලෑන් කරා. ඒත් යම් හේතු මත මේ ගමන පොඩ පස්සට ගියා. ඉතින් කොහොම හරි අවසානයේ කට්ටක් කාලා ඒ ගමනට අපි දේවල් ලකලෑස්ති කරගෙන දැන් ඒ ගමන ආරම්භ කරන ස්ථානට ඇවිල්ලා තියෙනවා. හරි. පාරක් තමයි තියෙන්නේ වැරදි වෙන්න එපා. ඔව්. එහෙම ගිහින් ඕම යන්න. බයික් වල එන්න පුළුවන් උඩරිම තැනට ආවා. මෙන්න මෙතන මේ පොඩි ලයිමක් තියෙනවා. එතනට ඇවිල්ලා එතන බයික් දාන්න පුළුවන්. එතනින් උඩට තමයි පාර තියෙන්නේ. ඉතින් මේ බයික් දාන්න අවසානයේ එන තැනට එනකම්ම පාර සෑහෙන්න මේ අබලන්. කුණ්ඩල්ලෝ ප්‍රහාරය දෙනවා. තාම අපි රත්නගිරිය කන්ද නගින ගමන් ඉන්නේ. සෑහෙන කෝඩළු ප්‍රහාරයකට ලක් වුණා. මේ හොඳට වැහැලා හින්දා කුණ්ඩල්ල හොඳටම සක්‍රිය වෙලා ඉන්නේ. විනාඩිය තප්පර 10ක් නවතින්න බෑ. කුණ්ඩල්ල සුපිරියට වැඩේ දෙනවා. මානගස් තියෙනවා. අපි වගේ දෙකක් උසට. ඒවට ගෑවුන ගමන් කැපෙනවා. එහෙමද? ඉන්න අඩෝ වේ උජෙත් එක ගුණන්න වේ මගේ අර කාලා හිටපු කාගේ සයිස් එක අයික මගේ ඉන්නගේ ඔදින්න ඉන්නේ සයිස් එක යමු. ඉතින් අපි මේ රත්නගිරි කන්ද නැගගෙන ආවා. ඇවිල්ලා දැන් මේ අන්න අතනි කැලේට ඇතුල් වෙන්න ඕනේ. ඉතින් මෙතන පොඩ්ඩක් අපි නැවතිලා හිටියා. මොකද මේ මාර්ම කුණ්ඩලු ප්‍රහාරයකට ලක් වුණා. ඒ තරමට කුණ්ඩල්ලෝ ලීක් ෂොක් දාගෙන ආවත් මොනවා කරගෙන ආවත් මේ උන් කණ එක නවත්තන්න බෑ. ඉතින් මේ මාරම විදිහට අපි තුන් දෙනාගේම කාලා තිබ්බා. ඉතින් මේ උන් අයින් කරගෙන පොඩි චොකලට් කෑල්ලකුත් දාගෙන දැන් ආයේ ගමන පටන් ගන්න යන්නේ. ඉතින් දැන් ඔන්න අපි කැලේට ඇතුල් වෙන්න යන්නේ. එතන නිකන් දකින්න කරන්නේ යම් ගුප්ත ගතියක් දැනෙන්න මට නම්. බලමු. ඉහිලා. ඔව්.
පාරවල් දෙයක් තියෙනවා. වතුර පාරද? අඩෝ මාර ලස්සනයි. අඩෝ සුබිලිය. අම්මද සිරි මාර ලස්සනයි. ඒ අර හැම පැත්තෙම වෙනවනේ බා. ඉතින් මේ අපි දැන් කැලේ ටික දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අපිට යන අතරතුරේ ලස්සන වතුර පාරක් සෙට් වුණා. බලන්නකො මොකද වැස්ස හින්දා මේ අර මාර විදියට පොඩි වතුර පාරවල් පවා සක්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් මේ මාරම ලස්සනයි. මේ පැත්තෙන් ඉන්නේ අර වතුර පාරේදී. ඒකට මේ පැත්තෙමුත් එනවා. මාරම ලස්සනයි. ඉතින් අපි තව කිලෝමීටර් 3ක් වගේ ඇවිල්ලා තියෙන දැන්. තව කිලෝමීටර් 3ක් විතර යන්න තියෙනවා. ඉතින් මේ දැන් ආයෙ වැස්සක් කෙනවා මේ මම ඔයාලා කියන්නේ මාරම විදියට මේ පොඩි පොඩි වතුර පාරවල් සක්‍රිය වෙලා තියෙන්නේ. අර යා 15 Pro Max එක බෑග් එකේ දාන්න පිස්සුවක් නෑ. අඩේ වරෙන්කෝ ගන්න. හරිද කන්දකින් මොකද්ද කිව්වේ? ඊයෙන් තමයි. ඇයි? මට එපා වුණා උන් මේ මගේ මටම කියන්නේ. යනවා ඉවරයක් නැහැ. ගයිස්. පාරම ලස්සනයි මේ පාර. බලන්න. ඉස්සු වගේ. ගයිස් මේ යනවා ඉවරයක් නැහැ. දැන් නම් මහන්සි දවල්ට කෑවෙත් නැහනේ. අපි ගත්තා චොකලට් කෑල්ලක් කාලා පොඩි එනර්ජි එකක් අරගෙන ඉතුරු ටික ආයේ යන්න පටන් ගන්නවා. මොකද දැනට මේක මුණැල්ල ගාලා අම්බාන එක ලේ ගලනවා. මේ කකුල් වල එහෙම මේ තලි ඉන්නේ. ඉතින් මේක ගාලා ඉක්මනට මෙතනින් කේම්පිය බලා යන්. ඊළඟ තැනකට ආවා. යෝ. ඉතින් තව මම හිතන්නේ මේ දැන් නම් කුණ්ඩල්ලෝ කාලා මේ ගන්න දෙයක් නැහැ. කකුල් වල එහෙම ආයෙකින් පොඩි පිටින් ඉන්නේ. ගිහිල්ලා පැයක් විතර මේ කුණ්ඩල්ල අරන් දාන්න වෙනවා. ඒ තරමට කුණ්ඩල්ල. කෙලින්ම නකල්ස් කියන්නේ කුණ්ඩල්ලෝගේ පාරාදීසයක්. තව මම හිතන්නේ කිලෝමීටරයක් වගේ යන්න තියෙනවා අපිට. වැස්ස අවුව ලිස්ට් එක ඒ ඔක්කොමත් එක්ක ලස්සන ගමනක්. ඉතින් අද අපි KMT වාඩියට යන්නේ. වාඩියේ ඉඳලා ඊට උදේම තමයි අපි හයික් එක තුන්නිස්කල පටන් ගන්න. ඉතින් මේ තුන්නිස්කල කියන්නේ කෙලින්ම ඒක මාරම් පිස්සුවක්.
ෆයිනලි අපි ආවා KMP වාඩියට. අද අපේ නවාතැන් පුල. ඉතින් යන් ගිහලා බලමු මහතුමාම ඉන්නවද කියලා. ඔව්. මාමා අපි ඕන්න ආව ඇස්සෙම මේ මාරම් මහන්සි. ඉතින් අවසානයේ අපි KMP වාඩියට ආවා. දැන් තමයි ලොකු වැඩේ තියෙන්නේ. දැන් තියෙනවා කූඩල්ලෝ අයින් කරන්න. සෑහෙන කූඩල්ල ප්‍රමාණයක් ඉන්නවා. මේ අතේ කාපුවා තාම ලේ බහිනවා. දැන් කූඩල්ලෝ අයින් කරමු. ඒ ඉඳ ගන්න දැන් තිබුණා හරිනේ බා. මේක තමයි. ඒ හිටපන්. ඔපේ මට හුදු යකෝ. හරුම. මගේ මිලේ තාම ඉන්නවද කියලා බලනවා. ඒ මේක ඇතුලේ තින්නවා. ඕකේ ඉන්න. මේක ඇතුලේ තින්නවා. මේ මෙතන මැද. අපත් ඇතුලේ. ඔව්. මේ මෙතන මැද. එතන තමයි ඉඳලා අයින් කරේ මම. මේකේ කහන්නේ. මේක ඉගල් දෙවියන්. හොරකනම් විදිය දිනවා. මොකද්ද? මොකද්ද කරන්නේ? කලවති. ඉඳට ඉතින් හොඳන් ඉන්නද? උඹ ගැලෙුවේ නගේ. මේවට මේ කූඩලු පාටි. ඔක්කොම ගෑවලා ගේව ලේ ගින්නේ වැරෙන්නේ. ඊයේ කෙලින පාරවලින් සන්නේ. පෙට මොකක් කරලා ලඩ වැරෙන්නේ. අපේ කොහොමද ඊයේද කියලා හිතංග. සෑහනලව කූඩල්ලෝ අයින් කරා. සෑහන ගේමක් දුන්නා. ඉතින් දැන් ඔක්කොම කූඩල්ලෝ අයින් කරලා පොෂ්යක් දාගෙන අපි මහතුමාමගේ වාඩිය ඇතුළට ආවා. ඉතින් මේකේ දැන් අපි තේ එකක් බොනමු. මහතුමාම තේ එකකුත් හදලා. ඉතින් මේ මාරම නිදහස් තැන නිදහසේ ඉන්න පුළුවන්. ඉතින් අනික් කටිය තේ බොනවා. මමත් දැන් තමයි චේන්ජ් කරගත්තේ. දැන් අපි යමු. උන්වතු ටිකක් බොනවන මාර න්යායකට නිකන් මාර ෆිට්ටක් එන්නේ නේ. ඔය සොසේජස් එක ගත්තා හරි. ඉතල ඒවනේ. කයි තුනයි නේද? එන්න මම තේින්න තමයි. ආවිද? මේ මල්ලි මේ වතුර පොතේ ගන්නවා. ආව ඉන්න ඇම්බ නරම කාලා දැන් මේ දවස් ටික නැත්තේ වෙලා දෙන්නේ. බාත් වල හැමතැනම ඉන්න මෙවුන් දෙන්න හුරු වෙලා. ඈ ගාඩි වුණාවත් එන්න දෙන්න. තුන පහ බං දැන් ඔය ගත්තේ අර ඔය යන්න. නැත්නම් මේ රාජ්‍ය වල තිබුණේ. මොනවත් කමන්න හුරුන් දෙයක් කරන් යනවා ඒක නැත්නම් කකාර ගන්න කුඩු කරනවා. මේක විතරනේ තියෙන්නේ නේ මාමා. දැන් ඔය මාමා එක දැන් ගෙඩි 7-8 නැත්නම් දෙපා ගෙඩි තිබුණ කැඩුවා. දැන් අරුන් එහෙම නෙවෙයි. ඔන්න ඒක තමයි මැගි එක හදාගන්න යන්නේ. ආ මුයි වැටෙන්නේ නැති වෙන්නේ. නැති වෙයි. ඇස්නෝ ඇයි? මේ අර එළිය වැඩි මිලියම් මහතුමාම දවල්ට හදපු ඒවත් තියෙනවා. පොඩ්ඩක් කරන්න. උතෝල සම්බන්ධ. සුපිරිය. ඔය සුපිරියක්. පස්සාවට චුට්ටු. ඔන්න අපේ රෑ කෑම එක හරි. අපි නම් කොත්තුමී එක හදාගත්තා. මහතුමාමගේ ගොටුගල මැල්ලුම තියෙනවා. ආයේ කැකිරි දඹලයි දාලා ඒ මාළුව තියෙනවා. දැන් ඉතින් අපි කන්න යන්නේ. What is it? Ade. Good morning. දැන් ඉඳපන්. අම්මා. සැපනින්ද ගියානේ. good morning හැමෝටම. අපි දැන් තමයි නැගිට්ටේ. අපි තුන්දෙනාම. ඉතින් අද තමයි හොඳම හයික් එක තියෙන්නේ. ලස්සනම හයික් එක තියෙන්නේ. ඉතින් ක්ලයිමේට් එකත් මාරම ක්ලියර්. හුළඟ තියෙනවා සීතලයි.
උදේම නැගිට්ටේ මේ උදේම යන තරමට ලේසි මොකද සමහර විට අර ක්ලයිමේට් එක වෙනස් වෙනවනේ. එතකොට අපිට සමහර විට වර්ෂාව ආවොත් එහෙම ගහිබර අර මන්දාරම් වගේ ආවොත් එහෙම අපිට උඩට ගිහිල්ලා හොඳට view එක බලා ගන්න බැරි වෙනවා. ඒකින්ද අපි මෙහෙන් උදේම පිටත් වෙන තමයි plan එක. දැන් මොනවා හරි කාලා තේ එකක් හදාගෙන බීලා ඉක්මනට හයික් එක පටන් ගමු. එහෙනම් අපි හයික් එක පටන් ගන්නකොට සෙට් වෙමු. දැන් මෙච්චර එක දවසෙන් ගිහින් එන්න. හරි ඒක එහෙම තමයි. ඊට පස්සේ හපුවාටින් හපුවාලා දෙනවා මේ එක දවසින් පුළුවන්ද මෙහෙම එන්න කියලා. හරිද? අර ෆෝන් එකේ දාලා තිබ්බන්නේ. ඉතින් අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. දැන් යන්නේ ඊට කලින් කන්න ලෑස්ති මහතුමා මුදේම නැගිලා මේ අපිටත් එක බත් හදලා. අම්මඩි. සුපි උනේ. එකක් තියෙන්නේ. අල තියෙන්නේ. අපි දන්නෙත් නෑ උදේ කොහමද නැගිලා කෑම හදලා. ඔව්. දැන් ඉතින් අපි කාලා ටක් ගාලා පිටත් වෙනවා. ඉතින් දැන් තමයි අපි කාලා හයික් එක පටන් ගන්න යන්නේ. දැන් කැම්පින් අපි පිටත් වුණා. මම හිතන්නේ පැය කිලෝමීටර් 3ක් විතර තියෙනවා මෙතන ඉඳලා. මහතුමාම පාරක් කිව්වා. පාර හොයාගන්න ලේසියි කියලා හිතනවා. ඉක්මනට අපි ඕක කෙනෙක් වෙනස් වෙන්න පුළුවන් එන්න. පාඩ තිබ්බනම් ඇති. ඇති. ඕට අපි ඇති එඩිට් කරගන්න. ඊට පස්සේ එඩිට් කරනවා. මේක පොටේ මේක. බඩු තියනවානේ. යන්නේ යටි. මේ දිනේ අත්ත දාලා හරිය මෙහෙ පාර මේ දිනේ මෙතන. යටි යන ගගා උඩින් යන්න. බෑන කෙටුමටන නොමිස් කරලා. දැන් නම් අපි කිලෝමීටර් එකමාරක් විතර ආව කේම්පි වාඩියේ ඉඳන් මේ දැන් අපි යන්නේ නේ කන්දක් මුදුනේ අර දෙපැත්තම බෑවුම පොඩි පාරක යන්නේ. අම්මට සිරි වෙනවා. අන්නතර පීක් එකට අපි යන්න ඕනේ. ඒ සුපිරි ලස්සනයි ඔය. මේ පරිස්සමේ යන්න දෙන්නේ. ඒ පට්ට ලස්සනයි වා. අම්බෝ. අර එනවාද යන්න දින පාර. වගේ ඉතින් බෑ කොහොම උඩට යන්න දෙන්නේ. පිස්සුවක් ඈ. Có gì vậy cả? තව කිලෝමීටරක් වගේ යන්න තියෙනවා උඩට. මාරම් බෑවුමක් තියෙන්නේ. පොඩ්ඩක් එහෙම වුණොත් පල්ලෙහා. Oh yeah. Ada yang ada kalau. හරි රිවර්ස් එකෙන් එන්න මේ කාණු දෙන්නේ. Ambo.
පොටක් ගන්න පින්තුරක් ගන්න දැන් අපි සෑහෙන රාම් කරලා තියෙන්නේ මානව view එකක් තියෙන්නේ ක්ලයිමේට් එක සුපිරි වටේම පැහැදිලි දෙයියෝ වරිස්සයි අපි යන් අර හිනන්ද කොහෙද බං ආවේ? ඔව්. අර තමයි අර විල් කෑල්ල අපිට පෙනුනේ. කඳු මුදුනක් මැදින් මෙන්න මේ පාර තමයි අපි ආවේ. වට්ට view එකක් තියෙන්නේ. තව යන්න තියෙනවා පීක් එකට. අංගල්ට යටින් දීපු අලිය වැටුණ කලද කොහෙද කියන එක? ඒක වගේ මේ පොඩි එක. හංගල තියෙනවා නම් හරි පේනවා. අනික රිවර්ස් කරන පැත්තට මානිවල පේන්නේ. අර මේක වලපොළ මුල් අර වෙල වගේ හම්බෙන්නේ. මෙතනද? ඔව් මේ මෙහෙ ඉතින් මේකෙලින් මේ දූවිලි ඇල්ල එහෙම නැත්නම් මෙතන පල්ලෙහා. එතෙන්ට පේන්නේ මේක. ඉතින් අර අයියනවද? කන්ද මුදුනේ පට්ටම ලස්සන view එකක් තියෙන මාරම ලස්සනයි අර ගස්වල දළු දාලා පාට පාට ලෝකයක් වගේ ඉතින් සෑහෙන කට්ටක් ආගෙන ආවට පාඩු නැහැ පිස්සු හැදෙන view එකක් තියෙන්නේ ඔයාලත් පොඩ්ඩක් බලන්නකෝ වටේ